ඕගොල්ලට පේනවා ඇති මම මේ වීඩියෝ ගේන්න ඇදුවෙත් එකයි මේ පෝලන්තයේ ඇතුලේ දුවනකොට මෙන්න මේකයි අපහසුතාවය කියන එක මේකේ පෙන්නනවා අපහු යන්න Google එකේ පෙන්නනවා හැරෙන්න දැනට මේ TomTom එක විතරයි මම ෆලෝ කරගෙන යන්නේ ඒ තරම් নেভিගේෂන් සම්බන්ධව දැනුවත් වෙන්න කියන්නේ ඒක යුරෝපේ දුවන්න පුළුවන් නමුත් පෝලන්තයේ ඇතුලේදී ඩ්‍රයිවිං කරනකොට හරි අමාරුයි දැන්ටත් මේ මම මගේ යාළුවෙකුට කතා කරලා මේ පාරවල් හදාගෙන මේවා කරගෙන ඒ සේරම මේවා කරන් තමයි මමත් මේ යන්නේ. ඒක නිසා තමයි ඔයගොල්ලන්ට කියන්නේ ගොඩක් වෙලාවට Google එකේ සැටලයිට් එකේ තියාගන්න. ඔයගොල්ලෝ ලංකාවේ ඉන්නකොට මාර තාක්ෂණයක් මාර දියුණුවක් එන්න වෙනවා নেভিගේෂන් එක සම්බන්ධව හැම වෙලාවකම ෆලෝ කරන්න මේකේ පෙන්වන්නේ 69යි මේකෙත් 69 පෙන්වනවා. නමුත් මේකේ පෙන්වනවා කිලෝමීටර් 54ක් මේ හැරෙන පාරවල් ගැන අවබෝධයක් දැනුමක් තියෙන්න ඕනේ. මොන දේ කරන්නත් මොකද ඒ හැරෙන්න බැරි පාරවල් තියෙනවා යන්න බැරි පාරවල් තියෙනවා සෑහෙන අපහසුතාවයකට ලක් වෙනවා මේ පෝලන්තයේ ඇතුළේදී ඩ්‍රයිවිං කරනකොට নেভিගේෂන් එකත් එක්ක සෑහෙන ගේමක් ගහන්න ඕනේ මාත් ලොකු දෙයකින් තමයි මම යාළුවට කතා කරලා කොහොමද මේක කරන්නේ කොහෙන්ද යන්නේ ඒ විදිහට පාරවල් බලලා තමයි මේ සේරම දේවල් මේව කරගත්තේ